එක අතකට මේ ලෝකේ මිනිස්සු ගැන අපිට පුදුමත් හිතෙනවා. දන්නවද? අපි සමහරක් වෙලාවට අපි හිතනවා මිනිස්සු අපිත් එක්ක හරි හොඳින් ඉන්නේ කියලා. නමුත් මිනිස්සු අපිත් එක්ක ඉන්නේ මොනතරම් දේවල් වලින්ද කියලා අපිට හිතා ගන්නවත් බැරි වෙලාවල් තියෙනවා. දන්නවද? ඒක මට විතරක් නෙවෙයි. ඒක ඔයාටත් එකයි. ඒ හින්දා පුළුවන්ම තරම් හොඳින් ජීවත් වෙන්න බලන්න. ඉතින් අද කතාව මොකද්ද? මම ඔයගොල්ලන්ට කියනවා ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වැඩිය මේ රටේ ඉන්න අපේ ඇඟේ තියෙන ලේ ටික පොඩ්ඩක් ඉක්මනට වැඩ කරනවා කියලා මට හිතෙනවා. දන්නවද? ඒ කියන්නේ අපි පුදුම කල්පනාවකින් ඉන්නේ. මේ කල්පනාව නිසාම අපිට ලෙඩ රෝග හැදෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ ලෙඩ රෝග හැදුනත් අපි ගොඩක් දේවල් පැන්ඩුවල් පෙත්තට සීමා කරනවා. අපි හිතන්නේ නැහැ. දන්නවද? ඒ හින්දා මම කියන්නේ ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩ්ඩක් විවේක ගන්න. දන්නවද? දන්නවා මේ රටට ඇහිලා ගෙවල් වල වැඩ කරනකොට රියදුරු රැකියාව කරනකොට මම දන්නවා ගොඩක් පීඩණයෙන් වැඩ කරන්න කියලා. නමුත් ඉතින් ඔබේ ඔලුව කැක්කමක් එම ඇදුනොත් ඇඟ කියන්නේ දැන් උඹට බෑ. දැන් උඹට අමාරුයි. පොඩ්ඩක් ඉවසපන්, පැත්තකටලා හිටපන්. ඒ වෙලාවට අඩුම ගානේ වතුර ටිකක්වත් බොන්න. මට හැදෙනවා දරුණු ඔලුව කැක්කමක්. මං ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ මට ඉවසගෙන ඉන්න බෑ. මම දකිනවා පරවාණිය රෝහලක පෞද්ගලික රෝහලක ඒගොල්ලෝ ෆුල් බොඩි චෙකප් එකක් දාලා තියෙනවා. ඩිනාර් 9යි. ඔයගොල්ලන්ට යනවා නම් මම නම්බරේ දා තියන්නම්. කතා කරලා බලන්න යන්න සිකුරාදාටත් ඒගොල්ලෝ විවෘතයි. කුවේට් ඩිනාර් 9ක් නිසා ඔයගොල්ලන්ට බැංකු කාඩ් එක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඩිනාර් 9ක් ගන්න නිසා. ඉතින් සම්පූර්ණ තමන්ගේ ශරීර පරීක්ෂාවක් කරනවා. ඉතින් මේක දැක්කට පස්සේ මම ගිහිල්ලා ඉතින් රැට නොකා ඉඳලා තමයි ගියේ. ඊට පස්සේ ගියාට පස්සේ මට දෙනවා මගේ රිපෝට් ටික. දැන් මේ රිපෝට් ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්න අවශ්‍ය නැහැ. මොකද මේ තියෙන එකයි මේ තියෙන ECG එක නැත්තම් කට්ටිය බොරු කියලා එකයි. මේ තියෙන ECG මේවා සාමාන්‍යයෙන් පෙන්නන්න අවශ්‍ය දේවල් නෙමෙයි. මේ තියෙන ECG එක. එතකොට මේ තියෙන්නේ අනිත් රිපෝට් එක. ඉතින් ඔක්කොම දේවල් ටික චෙක් කරනවා. චෙක් කරනකොට තමයි කියන්නේ මේ මට ප්‍රෙෂර් වැඩි. සාමාන්‍ය ගානකටත් නෙමෙයි තියෙන්නේ. ගොඩක්ම වැඩි. මේ වැඩි හින්දා තමයි මගේ ඔළුව කැක්කුමට වැඩිලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල අධික රස්නයක් තියෙනවා. ඒත් එක්කම වටපිටාවෙන් එන සමහරක් දේවල් හින්දා පොඩ්ඩක් ඔළුවටත් පොඩි වේදනයක් තියෙනවා. ඉතින් ඒත් එක්කම තමයි මට මේක කරගන්න හිතුනේ. කොහොම හරි ඉතින් මේ රිපෝට් ටික දැක්කට පස්සේ මට හිතුණා මටම කොච්චර දේවල් අහංගගෙන ඉඳලා තියෙනවද කියලා. ඉතින් මේ රිපෝට් වල සියලු දේවල් මම අන්තර්ගතයි. ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ මොනවා හරි දෙයක් තියෙනවා අනිවාර්යෙන් ඒකට ප්‍රතිකාරයක් කරගන්න අවශ්‍යමයි. දන්නවද? නැත්තම් මම රියදුරෙක් හැටියට මම ඩ්‍රයිවිං කරනකොට මට ප්‍රෙෂර් වැඩි වෙලා මට මොකක් හරි ටිකක් වෙයිද කියලා මට හිතා ගන්න අමාරුයි. ඉතින් මම ගෙදර බාබට කිව්වා මට මේ අසනීපයි මම බෙහෙත් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඇහුවා කොහෙටද යන්නේ කියලා. මම පරවාණි මේව තැනක් තියෙනවා මම එතනට යනවා කියලා. ඉතින් ඊට පස්සේ ඵලයන් කිව්වා මගේ සල්ලි වලට තමයි බෙහෙත් ගත්තේ. මොකද මම එහෙම කාටවත් බරක් වෙන්න කැමති නෑ. මම ඒ හින්දා මගේ සල්ලි වලට බෙහෙත් ගත්තේ. ඉතින් ඔක්කොටම
ගියා මුදලක්. ඉතින් මේ මුදලට වැඩිය මට මගේ නිරෝගීකම වටිනවා. මොකද මාස 3ක් බෙහෙත් බොන්න කිව්වා එක දිගට. ඉතින් මට කිව්වා වැඩිය කේන්ති ගන්න එපා, කල්පනා කරන්න එපා. ඒත් එක්කම මේ ඔය කෑම જાති ගොඩක් දේවල් කෝ කන්න බොන්න එපා කියලා. ඉතින් මේක මේ රිපෝට් එක දැක්කට පස්සේ මට නිකන් අර පොඩ්ඩක් අර අවුලුත් ගියා. අඩේ මේකද අපේ මේ රට ජීවිතේ අපිට ලැබිච්ච දේ කියලා. ඉතින් දැන් මමත් මේ කුවේට් එකේ අවුරුදු 17 මේ යන්නේ. මට වැඩිය මේ රටවල් වල ගොඩක් අවුරුදු 25 30 40 සේවය කරන කට්ටිය ඉන්නවා. ඉතින් සමහරක් විට ඕගොල්ලොත් මොනවා හරි රෝග වලින් පෙළෙනවා ඇති. ඉතින් හැමෝටම කියනවා ඉස්සෙල්ලා අපි නිරෝගී වෙමු. අපි නිරෝගී වෙලාවනේ මුදල් උපයන්නේ. අපි නිරෝගී වෙන්නේ නැතුව අපිට කවදාකවත් සල්ලි හොයලා වැඩක් නැහැ. හරිද? ඉතින් ඒ හින්දා Tamanට මොනවා හරි තියනවා නම් ඔළුවේ කැක්කුමක්, පපුවේ කැක්කුමක්, කකුල් කැක්කුමක් මොනවා හරි තියනවා නම් කරුණා කරලා බාලගිරි වගේ අද නෙවෙයි හෙට කිය ඉන්න එපා. ගිහිල්ලා චෙක් කරගන්න, බෙහෙත් ටික ගන්න. මම ටෙලිෆෝන් නම්බරේ දාලා තියන්නම්. මේගොල්ලෝ WhatsApp නම්බරේ කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඉතින් ඕගොල්ලන්ට සිකුරාදා දවසේ මේ දේ කරගන්න පුළුවන් කියන මතක් කිරීම කරනවා. ඉතින් බෙහෙත් වලටත් ඉතින් එච්චර මුදලක් යන්නේ නැහැ. එතනම ෆාමසියේ තියෙනවා. ඉතින් බෙහෙත් ටිකත් ඒගොල්ලෝගෙන් ගන්න පුළුවන්. ඉතින් සල්ලි අතේ තියාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. බැංකු කාඩ් එකක් තියෙනවා. බැංකු කාඩ් එක අරන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද ෆාමසියෙන් බෙහෙත් ගන්න දිනා 10කට වැඩි නම් බැංකු කාඩ් එක අනිවාර්යෙන් ඕනේ. නමුත් අතන දිනාර 9ක් ගන්න චෙක් එකට ඒ කියන්නේ බොටි පරීක්ෂාවට ගන්න දිනාර 9 නිසා එතකොට එතනට බැංකු කාඩ් එක අවශ්‍ය නැහැ. දිනාර 9 නිසා මොකද දිනාර 10කට වැඩි එන්නේ මුදල් මේ බැංකු කාඩ් එකෙන් ගෙවන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒකත් ගැටලුවක් නෙවෙයි. කරගන්න පුළුවන් කට්ටිය කරගන්න පරවාණිය තමයි තැන තියෙන්නේ. ටෙලිෆෝන් නම්බරේ දෙන්නම්. ඕගොල්ලෝ කතා බහ කරගන්න. කතා බහ කරගෙන ගිහිල්ලා කරගන්න කියන මතක් කිරීම කරනවා. ඉතින් ඕක තමයි ජීවිතේ නැද්ද? හැමෝගෙම ජීවිතේ එක වගේ නෑනේ. හැමදාම එක විදිහට ජීවත් වෙන්න බෑනේ. ඉතින් දුකින් මිදෙන සත් දුක් නැති වෙත්වා. සොමින් තැවෙන සත් සොම් නැති වෙත්වා. මේ හැමෝම සුවපත් වෙත්වා කියන තමයි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මම අර මගේ තට්ටය මල්ලේගේ වීඩියෝ එකක් දැම්මනේ. ලංකාවේ සහෝදරයෙක් මේ රෝහලක ප්‍රතිකාර ලබනවා කියලා. ඉතින් ඒ සහෝදරයව ලංකාවට යවන්න තානාපති කාර්යාලය මැදිහත් වෙලා මේ රටේ ලාංකිකයන් කීප දෙනෙක් මැදිහත් වෙලා සමිතිය වගේක් මැදිහත් වෙලා ඉතින් සම්පූර්ණයි කියලා තමයි කියන්නේ. කිසි කෙනෙක්ගේ මුදල් අවස්ථාවක් ආයි වැඩක් නැහැ. මොකද ඒ කෙනාව ලංකාවට යවන්න සම්පූර්ණ මැදිහත් වීම මේ වෙනකොට කරලා ඉවරයි. ඒ හින්දා ඔය කවුරු හරි සල්ලි එකතු කරනවා නම් ඔය කට්ටිය ප්‍රචාරයක් කරලා තියුණා නෙමෙයි. මම සල්ලි එකතු කරන කතාවකුත් මොකක් හරි කියලා තියුණාද? පට්ටපල් බොරු අහුවෙන්න එපා. මම කිසිම තැනක කාටවත් සල්ලි දෙන්න කියලාත් නැහැ, දාන්න කියලාත් නැහැ. මම එහෙම 2.50 වැඩ කරන්නෙත් නැහැ. මම කියන්නේ පුළුවන් තරම් මේකේ ඉන්න දාර කම්බ කපටි කබ්බ හොරු ඉන්නවා. උන්ට අහුවෙන්න එපා. ඕගොල්ලෝ අමාරුවෙන් හම්බ කරන ඩිනාර එක භාගය හරි නැති කරගන්න එපා. අපි දන්නවා මිනිස්සුන්ට කරදරයක් වුණාන් පස්සේ පිට වෙන්න ගොඩක් මිනිස්සු ඉදිරියපත් වෙනවා. නමුත් ඒ ඉදිරියපත් වෙන උන් ASCII හැම එකම 100%ක්ම පිරිසිදුුන් නෙමෙයි. මොකද පට්ට හොරුත් ඉන්නවා. ඒ හින්දා ඒ සහෝදරයාගේ වැඩේ මේ වෙනකොට සම්පූර්ණයි. කිසි කෙනෙක් මුදල් දෙන්න අවශ්‍යයක් නැහැ කියන එක තමයි මේ වෙනකොට හැමෝම දැනුවත් වෙලා තියෙන ප්‍රවෘත්තිය. ඉතින් තවත් කවුරු හරි ඒවා වීඩියෝ දාලා කියනවා නම් සල්ලි ඕනේ කියලා ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මම Facebook දෙක දාපු වීඩියෝ එකත් අයින් කරා. ඉතින් සියලු දේවල් මේ වෙනකොට සාර්ථකයි කියලා තමයි දැනුවත් උනේ. ඉතින් දැනුවත් වෙන්න තව කෙනෙක්ව දැනුවත් කරන්න බෙහෙත් ටිකක් ගන්න. පරිස්සමෙන් ඉන්න. සුවපත් වෙන්න. දුස්සරණයි හැමෝටම.